දේශසහගත අතහැරයා මත දික්කසාදයක් ලබාගන්නේ කොහොමද? දික්කසාදයට හේතු වෙන කාරණාවලින් තවත් එක්තරා නීත්‍යානුකූල කරුණක් තමයි මේ දේශසහගත අතහැරයාම කියන්නේ. මොකද්ද මේකේ තේරුම? ද්වේෂය කියන්නේ තරහ. ඒ කියන්නේ තරහ වෙලා යන එකද? හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් මේදී අපේක්ෂා කරනවා අධිකරණය. අපි දැකලා තියෙනවනේ සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරනකොට ස්වාමි පුරුෂයා භාර්යාව සමග විවිධාකාරී වහින්බස්වීම් සිදු වෙනවා, ගැටුම් ඇති කරගන්නවා, තරහ වෙනවා, එකගතාවයන්ට එන්නේ නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට සමහර ලාවට ස්වාමි පුරුෂයා හෝ බිරිඳ තරහ වෙලා ගිහිල්ලා තමන්ගේ යාළුවෙකුගේ ගෙදරට වෙලා ඉන්නේ. එහෙම නැත්නම් තමන්ගේ මහගෙදර දෙමව්පියන් සමග ගිහිල්ලා කාලය ගත කරනවා. හැබැයි ඒ තරහ වෙලා ගිහිල්ලා යන්නේ ඒ නිවසෙන් යන්නේ විවාහ ජීවිතය ගත කරපු නිවසෙන් යන්නේ නැවත ඉන්න බලාපොරොත්තුවක් ඇතිව. එහෙම ඇවිල්ලා නැවත විවාහය ගත කරන අවස්ථාවක් තියෙනවා. එහෙම තරහ වෙලා ගියපු අවස්ථාවක අධිකරණයට ගිහිල්ලා දේශසහගත අතහැරයාමක් කරා කියලා දික්කසාදයක් ලබා ගන්න පුළුවන්. නෑ. ඒ වගේ ලඝු කාරණයක් නෙවෙයි. ඒ වගේ පොඩි කාරණයක් නෙවෙයි. මෙතනදී විවාහක පාර්ශවයක් තමන්ගේ භාර්යාව හෝ නැත්නම් භාර්යාව විසින් ස්වාමි පුරුෂයාව අතහැරලා යන්නේ විවාහය කියන ඒ බැම්ම නැවතීම. ඒකට නැවතීමේ ලකුණ තැබීමේ අරමුණ ඇතිව ගියා කියන එක ඔප්පු කරන්න සිද්ධ වෙනවා. මේක අර මං කලින් කිව්වා වගේ සරලව තරහ වෙලා යන එකක් නෙවෙයි. ඊමනම් ඒ යන අවස්ථාවේ ඉතින් ගියාට පස්සේ ඔහුගේ හැසිරීම ක්‍රියාකලාපය මෙන්න මේ කියන කාරණා තුලින් ඔප්පු කරන්න සිද්ධ වෙනවා. මොහු මේ ගිහිල්ලා මේ විදියට ඉන්නේ විවාහ සංස්ථාව අතහැරලා ගිහිල්ලා විවාහය නවත්තන්නම බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවනේ විවාහයක් සිදු වුණාට පස්සේ ඒ පාර්ශවයන්ට භාර්යාවට ස්වාමි පුරුෂයාට වගකීම් සම්භාරයක් තියෙනවා. එක් වගකීම් සම්භාරයක් අතීතයේදී නම් මේක වෙනස් වුණා. වර්තමාන ආර්ථික රටාවත් එක්ක මේ වගකීම් සම්භාරෙමුත් වෙනස් වෙලා තියෙනවා. අතීතයේදී නම් කිව්වා ස්වාමි පුරුෂයා මුදල් හම්බ කරන්න ඕන, ආදායම් මාර්ග ගෙනත් දෙන්න ඕන, බිරිඳට ලබා දෙන්න ඕන, බිරිඳ නිවසට වෙලා ඉඳගෙන දරුවන් හදා වඩාගෙන ස්වාමි පුරුෂයාට කෑම ආදිය සකස් කරලා දීලා ඒ වගේම ගේ දොර පිළියෙල කරලා පවත්වාගෙන. නමුත් අද වර්තමාන සමාජයේ මේක වෙනස් වෙලා තියෙනවා. බිරිඳ සහ ස්වාමි පුරුෂයා දෙදෙනාම මුදල් ලිපීමට යොමු වෙන අවස්ථා අපි බොහෝ දුරට දකිනවා. දෙදෙනාම රැකියාවක් කරනවා. එතකොට ළමයින් බලාගන්න එක, ළමයින්ට රැකවරණය ලබා දෙන එක, පාසල් එක්ක යන එක, අනිකුත් අවශ්‍යතා සපුරන එක පාර්ශවයන් දෙකේම, ඒ කියන්නේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව කියන දෙදෙනාගේම යුතුයකම් බවට පත් වෙලා තියෙන අවස්ථාවක්. එහෙමනම් මෙන්න මෙවැනි අවස්ථාවක අපි නිකන් උදාහරණයකට ගන්නකො. ස්වාමි පුරුෂයා විසින් භාර්යාව අතරලා ඒ වෛවාහික නිවසින් ගිහිල්ලා සැලකිය යුතු කාල සීමාවක් නැවත එන්නේත් නැහැ. මේ විවාහ සංස්ථාව තුළ ඔහුට තිබෙන යුතුයකම්, තමන්ගේ දරුවන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් තියෙන යුතුයකම් වෙන්න පුළුවන්. භාර්යාව රැක බලා ගැනීම වෙනුවෙන් තියෙන යුතුයකම්, ආදරය දැක්වීම, කරුණාව, ඒ වගේම ලිංගික ජීවිතයක් ගත කිරීම කියන මේ සියලු දේවල් අත්හැරලා දාලා නැවත එන්නේ නැහැ කියන තත්වයට ප්‍රකාශ කරමින්, ඒ වගේම හැසිරෙමින් ඉන්නවනම් මෙන්න මෙවැනි අවස්ථාවකදී යම්කිසි කාල සීමාවක් මේ දිහා බලලා අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන දේශසහගත අතහැරයාම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අධිකරණයේ තීන්දුව නඩු තීන්දුවලදී බොහෝ දුරට කතා වෙච්ච කාරණයක් තමයි, තහවුරු වෙච්ච කාරණයක් තමයි අර පුද්ගලයා නිවසෙන් යන්නේ නැවත විවාහ සංස්ථාවට එන්න නෙවෙයි කියන කාරණය පැහැදිලිව ඔප්පු කරන්න වෙනවා. මේ කාරණය ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ සාධාරණ සැකයෙන් ඔබට නම් නෙවෙයි, සාක්ෂි වැඩි බර මත. එතකොට ඔබට තිබෙන SMS පණිවිඩයක් වෙන්න පුළුවන්, ඔබේ හිත මිතුරන් සමග කතා බහ කරලා අදහස් සුමාරු කර ගැනීමක් වෙන්න පුළුවන්. එතකොට ඔහුගේ හැසිරීම, පසු හැසිරීම, ක්‍රියාකලාපයන්, මේ දේවල් ඔක්කොම ඔබට සාක්ෂි වශයෙන් අධිකරණයට කියන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා මේ පුංචි දේවල් තරහ වෙලා ගියපු එක. තරහ වෙලා ගිහිල්ලා SMS පණිවිඩයක් තියෙනවා.
මම මෙන්න මේ එකගතාවයට එනකන් එන්නේ නැහැ. ඒ වගේ සුළු දේවල් වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. එතකොට මේ පොඩි එකගතාවයක් අනුව විවාහ සංස්ථාව නැවත ගොඩනගා ගන්න පුළුවන්. ඔහු ඇය ස්ථිරසාරවම කියලා නෑ මම නැවත විවාහයට එන්නේ නෑ කියනවා. එතකොට අපිට එවැනි අවස්ථාවල් සිදුවෙන්න කරන්න ඕන මේක අධිකරණයට ගිහිල්ලා දික්කසාදයකට යන එක නෙවෙයි පෞල් උපදේශනයට නැත්නම් මනෝ වෛද්‍ය උපදේශනයක් වෙන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය ප්‍රතිකාරයක් වෙන ආකාරයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියෙක්ගෙන් හිතමිතුරන්ගෙන් ලබා ගන්න අවවාද වෙන්න පුළුවන්. මේ කියන දේවල් මත සාකච්ඡා හරහා නිතාවයකට පැමිණීම තමයි බලාපොරොත්තු වෙන්න ඕන දේ. ඒක නැතුව මේ පෞල් සංස්ථාව කියන එක සම්පූර්ණයෙන්ම අතහැරලා විවාහක සංස්ථාව තුළ විවාහ දිවිය තුළ ඉටුවිය යුතු යුතුකම් ටික ප්‍රතික්ෂේප කරනවා. සමහර නඩු තීන්දුවලදී තීරණය වෙලා තියෙනවා ලිංගික ජීවිතය ගත කිරීම ප්‍රතික්ෂේප කළා පැත්තකට වෙලා කාලයක් තිස්සේ සිටීම තුළ වෙන දේශ සහගත අතහැර යාම කියන වර්ග සංස්ථාපන වෙලා තියෙනවා. ඒ වගේම සමහර නඩු තීන්දුවල තිබෙනවා පාර්ශවයක් විසින් මේ ස්ථානයෙන් ගිහිල්ලා විවාහකව පවත්වාගෙන ගිය දිවසින් ගිහිල්ලා දරුවන් ගැන හොයන්න බලන්නේ නැතුව විවිධ ගැන හොයන්න බලන්නේ නැතුව වෙනම ඔහුගේ ජීවිතයක් ගත කරමින් උදව් දෙන්නේ නැතුව නඩත්තුවට කිසිම දෙයක් ලබා දෙන්නේ නැතුව තමන්ගේ තිබිච්ච දීපල නැවත රැගෙන ගිහිල්ලා එවැනි අවස්ථා උදාහරණයක් විදිහට ගෙදරින් තරහ වෙලා ගිහිල්ලා සූක්ෂම ලෙස යම්කිසි කාල සීමාවක් තුළ තමන්ට හිමි වුණු තමන්ගේ දීපල තමන්ගේ වාහනය වෙන්න පුළුවන් තමන් වෛවාහික නිවසට ගෙන ආපු එකට ජීවිතය ගත කිරීමේදී මිලදී ගනිපු දේවල් වෙන්න පුළුවන් ඒවා සූක්ෂම ලෙස නැවත තමන් සිටින ස්ථානයටත් රැගෙන යනවා අන්න එවැනි අවස්ථාවක ඒ කියන කාරණා සාක්ෂි වශයෙන් දේශ සහගත අතහැර යාම කියන එක ඔප්පු කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. තව සමහර අවස්ථාවලදී ගෙදරින් තරහ වෙලා ගියාට තමන්ට අයිති කනකර රත්තරන් බඩු වටිනා කියන දේවල් තමන්ගේ භාවිතා කරපු උපකරණ ඒ හැම දෙයක්ම නිවසේ තවදුරටත් තියෙනවා. එතෙන්දී ඔහු ඇය උත්සාහ කරන්නේ යම්කිසි එකගතාවයක් මත නැවත විවාහ සංස්ථාව ගොඩනගා ගන්න. එවැනි අවස්ථාවක් අපිට උදාහරණයකට ගන්න බෑ. දේශ සහගත අතහැර යාමක් සිදු වුණා. හැබැයි මේ සිදුවීම් වල එකිනෙකට ආවේනික වූ කරුණු මත තමයි අධිකරණය සෑහීමකටපත් වෙන්නේ. සමහර අවස්ථා තිබුණා එක උදාහරණයක් එක්තරා නඩු තීන්දුවකදී එක පාර්ශවයකට අවශ්‍යයි තමන්ගේ වැඩිහිටියන් සමග එකට ජීවත් වෙන්නේ නැතුව වෙනම ස්ථානයක පෞල් ජීවිතය ගත කරන්න. ඇතිවන අනවශ්‍ය ප්‍රශ්න වැළැක්වීම සඳහා. තවත් පාර්ශවයක් කැමති තමන්ගේ වැඩිහිටියන් සමග එකට ජීවත් වෙන්න. මෙන්න මේ හේතු මත යම්කිසි කාල සීමාවක් ගත කරනවා. ඒ හැරෙන්න මේ දෙපාර්ශවය අතර වෙනත් ගැටලුභාවී තත්ත්වයක් ඇත්තම නැහැ. එතකොට එවැනි අවස්ථාවකදී අධිකරණයේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ තුල දේශ සහගත අතහැර යාමක් සිද්ධ වෙලා තියෙනවා කියන්නේ. ඉතින් යම් ආකාරයෙන් උපක්‍රමශීලීව විවාහ සංස්ථාව නැවැත්වීමේ අරමුණ ඇතිව මෙන්න විවාහ සංස්ථාවෙන් පිට වුණා වෛවාහික යුතුකම් ඉටු කරන්නේ නැහැ කියන කාරණය වැඩි සාක්ෂි මත තහවුරු කරන්න පුළුවන් නම් ඔබ විසින් නැවත විවාහය පිළිසකර කර ගැනීම සඳහා වාරයා වෙන්න පුළුවන් සාය පුරුෂයා ගනිපු උත්සාහයන්ට කිසිම ධනාත්මක ප්‍රවේශයක් ලබා දෙන්නේ නැතුව නිරන්තරයෙන්ම විවාහය නතර කරන්න උත්සාහ කරනවා කියන කාරණය ඔප්පු කරන්න පුළුවන් නම් ඔබට දේශ සහගත අතහැර යාම මත දික්කසාදයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බොහෝ දුරට අධිකරණ තුල මෙන්න මේ හේතු මත තමයි දික්කසාදයන් ලබා ගැනීමට පාර්ශවයන් පෙළඹෙන්නේ. නැවත වරක් කියන්නේ මේ දික්කසාදය කියන්නේ වෛවාහික ගැටලුවල තියෙන එකම සහ පරම විසඳුම නෙවෙයි. මම කලින් කිව්වා වගේ පෞල් උපදේශනයට යෑම, වෛද්‍ය ප්‍රතිකාර වලට යෑම, සාකච්ඡා කිරීම, ඉවසීම, දරුවන් පැත්තෙන් හිත දරුවන්ගේ උපරිම සුබ සාධනයෙන් කටයුතු කිරීම කියන කාරණා සලකා බැලිය යුතුයි. නමුත් මේ සියල්ලටම ප්‍රතිඵලය නැත කියන කාරණය නම් ඒ කියන්නේ අනිත් පාර්ශවයේ විසින් එකතාවයක් නැත්තම් අපි කතාවට කියනවා තනිය තින්න පොඩි ගන්න බෑ කියලා. එහෙමනම් ඔබට ඔබේ මානසික සුවය දරුවන්ගේ උපරිම සුබ සාධනය මේ සියලුම කාරණා සලකා බලලා ඔබට පුළුවන් නිත්‍යානුකූලව වෙන්වීමකට යන්න ද්වේෂ සහගත අතහැර යාම මතකයි. මේක තවත් එක්තරා කොටසක් තියෙනවා මේ අනුමිත දේශ සහගත අතහැර යාම කියන්නේ. ඒ කාරණේ අපි තවත් වීඩියෝකින් ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වගේ නෛතිකමය කාරණා ඉදිරියදා ජීවිතයට අවශ්‍ය කරුණු ඔබට දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් අපේ නීතියේ පිහිට YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔබට පුළුවන් comment කරන්න. මේක තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න ඔබට පුළුවන්. එහෙනම් තවත් වීඩියෝකින් අපි
නැවත හමු වෙමු. බොහොමත්ම ස්තුතියි.